හලෝ තාත්තේ දුවේ අද අවස මම ඔහේ එනවා ගුණපාලයව යවන්න මාව පික් කරගණ්ඩ. හරි හරි තාත්තේ මම යවන්නම්. නෝනේ කවුද කතා කරේ? අද අවස අපේ තාත්තා මෙහෙ එනවලු. අම්මට උඩු නාකිය අද මේනවද? මොකක්ද කිව්වේ? නෑ මං ඇව්වේ අද මාම එනවද කියලා. කාපූ අද මූ මේනා කියන්නේ ගමේ ඉන්න ආච්චිලා ටික ඉවරයි. මම දන්නද මූගේ කුකුල්කම. බට්ටෝ බට්ටෝ මේ වරෙන්කවන්. ඇයි තාත්තේ මොක අවුල? ඇයි යටි ගෙරින් කෑ ගන්නේ මේව? අවුල කියන්නේ බං අන්න උඹලගේ අපුවාමිකාරය අද අවස මේ නෝලු. පලයන්කො බං වෙලේ කඩේ ගාවට ගිල්ල වූ එකන් වරේ. කාපෝ මේ පාර මොන මරාලයක් දාගයිද කියලා දන්න. හරි හරි මං ගිහලා එකන් එන්නම්කෝ. බට්ට පුතේ දැන් දෙන්නේ බං උඹ. මේ බට්ටෝ උඹෙන් දෙයක් ආණ්ඩෝනි. මේ අතන ඉන්න කෑල්ල කවුද බං? කොතන ඉන්න කෙල්ලද සීයේ? අර ඉන්නේ බං අතන සාරියක් ඇඳගෙන. යාකෝ මේ සීලවතී ආච්චි ගැනනේ කියන්නේ. එයාද? එයා අපේ ගමේ ඉන්න සීලවතී ආච්චි. නම සීලවතීද? බලාංකෝ නමේ තියෙන සිරියාවන්තකම. මේ බට්ටෝ මම ගිල්ලා ටෝක් පාරක් දාලා ඉන්නම්. ඕම ඉටල්ලාකෝ. මේ නංගි. කවුද මේ නරියා? කියන්න එයි. මේ ඔයාව මම ටක්ටුක් එකේ දැකලා තියෙනවනේ. අනේ ටක්ටොක් නෙමෙයි ටික්ටොක්. මගේ පේජ් එකේ නම තමයි ඒන්ජල් සීලවතී කිං ස්ටාර්. ඒමද? මගෙත් එකක් තියෙනවා දඟකාර උක්කුම් කියලා. සර්ච් කරලා බලන්නකෝ ඉතින්. මම බලන්න. කෙල්ල ඉනා වුණා. දැන් තමයි සින්දුව දාලා ටෝක් කරගන්න ඕනේ. සීලවතී උඹේ ඇඩ උරුකම් රතු නපුරු දෙතොල්. මේ කෙල්ලේ මං ඔයාට ලව් ඔයා මට ලව්ද? ආදරන් නාකියා කනවා එප නැති වෙන්න. මොකක්දයි පාට ගස්නරියතෝ කිව්වේ? අනේ මේ බට්ටෝ මාව බරන්න හදනෝ මාව බේරගනී. අම්මෝ ලව් කියලා කිව්වට මේම ගානවද යකෝ. වරෙල්ලා සීව උස්සමු. අපෝ ගමට ආව විතරයි ගමක් කෑවනේ ඉතින්. සීයේ දැන් සැපද? සැප නෙමෙයි බං. ඕකි මට සෙට්ටුනේ නැති නිසා මට දුකයි. හරිම වේදනයි මට. මොච්චර කුටි කාලත් මේකයි කටනම් අඩු වෙලා නැතව. වරෙල්ලා යන්න දැන් හරි. මේ බට්ටෝ කඩේ ගාව වෙච්ච දේවල් එහෙම අම්මට එහෙම කියවනා නෙමෙයි. හරි හරි සී. දුවේ මෙන්න ඩෙඩා ආවා ගෙදර. ඩෙඩාව පිළිගන්න එන්නේ නෑ. අනේ තාත්තා ඇවිල්ලානේ. එන්න මං කෑම ලෑස්ති කරලා තියෙන්නේ. ඉක්මනට එන්න කණ්ඩය. මේ ගුණපාලත් අද ගෙදර එන්නේ. මොකද බං තෝ මේ එන්න මාත් වෙන්නේ වල්ලූරෙක් වගේ. ජිම් එකට හරි ඵලයන් නැත්නම් තෝ බැලුන් එකක් වගේ පුපුරලා යයි. හරි මං යනවා කණ්ඩ දැන්. අම්මා මට එන කෑන්තියක් නම් මූ අවල්ලලා උබන්ඩ එතනවා ලෙට් පෝච්චියේ. නැත්තම් ට්‍රම්ප්ට කියලා රොකට් එකක් අදාගෙන මූව යවන්න ඕනේ හඳට. නාකි කුකුලා. මේ දුවේ මොකද බං කණ්ඩ ඇදුවේ? අද ඇවිල්ලා චිකනොයි පරිප්පොයි රයිසොයි ඇදුවා තාත්තේ. පරිප්පුයි රයිසයි තෝකාපා. චිකන් එක දීපන් මට. අද නම් කණ්ඩෝනේ බුරිය උල්වෙන්ඩ. එනම් දුවේ මට ඇති මං යනවා නිදාගණ්ඩද. මේ කමුණේද? ඔවුනෝනේ හොඳටම බඩගිනි වෙලා ඉන්නේ දැන්. කෑමනං ලෑස්ති. චිකන් විතරයි නැත්තේ. නෑ කියන්නේ චිකන් ඉවරයි. යකෝ අවසමන් චිකන් කිලෝ 2ක් ගෙනාවනේ. මේ ගුණපාල චිකන් ටික නම් මං කෑව. මේසේ උඩේ කටු ටිකක් නම් තියෙයි. ඕනේ නම් ඕක සූප්පු කරගෙන කාපන්. කටු එංගට හොඳයි බං. මේ නෝනේ වැඩි කාලයක් ඔයාගේ තාත්තා මේ ගෙදර නම් ඉන්නේ නැති වෙයි. ඔන්න මං කිව්වා අදම
මේ පට්ටෝ ගාපංකෝ බං ඔබේ මොලෙන් හොඳ ගෑම. මේ සීයාව එලවලම දාන්න ඕනිවා. ඉන්නකොම තාත්තේ මන් දෙන්නම් සුපිරි ගේමක් ඉතින්. යාළුවනේ අපි channel එක subscribe කරමු නැති කටිය subscribe කරලා තියාගන්න. දවසින් දවසේ මේ වගේ ආතල් වීඩියෝස් බලන්න ඕන නම් අපිත් එක්ක සෙට් වෙන්න. එහෙනම් අදට අපි ගියා.